මෙතනින් තමයි මේකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ තියෙන්නේ. ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා සෙල් බ්ලූමියා මගේ YouTube channel එකට. ඔන්න අදත් මම තවත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලෝ හම්බ වෙන්න. මේකේ ලොකු කොරල් පරයක් තියෙනවානේ. වාව් අපි එදා vlog එක කරද්දී ආවේ හවසනේ. ඒක නිසා මෙච්චර ලස්සනට පේනුන්නේ නැහැ. බලන්න ලස්සනට කොරල් එක. කට්ටියක් ඇයිද මොනවා හරි මේ එකකුත් යනවා කොරල් එකේ. මේක මේලාට මාළු ඉන්න ගොඩක් අර හරියම කනවද? මේ ගිනි මහා එක මාළු జాති ගොඩක් ඉන්නවා. චේක නිකන් මෙහෙම හැදිලා තියෙනවා. කානුවක්. අන්න අර ජනතාව දුකට පත් වෙලා දැන් අනිත් පැත්තට යනවා.
ඇතරම් මට ඕනුනා මේ කොරල් පරය බලන්න යන්න. හැබැයි මුහුද ඒ කියන්නේ වෙරළ ඉඳන් ඒ යන ප්‍රමාණය යනකොට මැද ටිකක් ගැඹුරු හරියක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මගේ පපුව මට්ටමට එනකම්ම වගේ වතුර ගැඹුරක් තියෙන තැනක් තියෙනවා. එතනින් එහාට ආයි පරය තියෙන නිසා මේ මුහුද ගොඩයි. කියන්නේ අපිට යන්න පුළුවන්. හැබැයි ඉතින් මුලින් ලෑස්ති වෙලා ගියේ නැහැ ඇඳුම් අරගෙන මුහුදේ නාන්න. ඒ නිසා මුලින් නොගිහින් ඉන්න හිතුවා. පස්සේත් මේ හරිම ලස්සන මාළු ඉන්නවා. ඒ කියන්නේ මම ඊට කලින් දැකලා නැති. හරිම ලස්සනයි යාලා. මේ සාර මොනවද මුහුදු ඉකිරි ඒ වගේම අර වෙනස්ම පරිසර පද්ධතියක් ඒකේ තියෙන. අතර මම මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි ඔය. ඒ කියන්නේ කොරල් පරයක් ඔච්චර ළඟට බලලා තියෙනවා. අර බෝට්ටුවෙන් ගිහිල්ලා බලලා එහෙම නැතුව ඔහොම ස්වභාවිකවම ළඟටම ගිහිල්ලා බලපු. ඉතින් ඇත්තටම මේ මට යන්නම ඕන හිතුණා. පසින්දරේත් යන්න එපාකෝ අර ඒ ඇනුනොත් එහෙම විසයි කියලා. කොහොමෙන් හරි ටික වෙලාවකින් යන්න කියපු නිසා මම ආයි දැම්මේ පරේ ගාවට යන්න තමයි හදන්නේ. මේ මුල් හරිය නම් වැඩි ගැඹුර නැහැ. හැබැයි එක තැනක් තියෙනවා එතන මුල් හරිය වතුර තිබුණ මගේ ඉන ගාවට විතර. ඊට පස්සේ මගේ උරහිස මට්ටමට විතර වෙනකන් නෑ එච්චරම තිබුණේ නෑ. මේ උරහිස මට්ටමට වගේ වෙනකන් වතුර තිබුණා. ඊට පස්සේ ආයිම එක තැනයි ඒක තියෙන්නේ. පොඩ්ඩක් ඒ කියන්නේ සාමාන්‍ය අඩි 3ක් 4ක් ඉස්සරහට යනකොට ආයිම කෙලින්ම මගේ ඉන ගාවට විතර වෙනකන්ම වතුර අඩු වෙනවා. ඒ කියන්නේ පරය තියෙන නිසා. මේ මුලින් යන්න මම try කරා වෙන පැත්තකින්. එතන ටිකක් ගැඹුරුයි. ඊට පස්සේ මේ අර කලින් ගියපු කට්ටිය ඉඳගෙන උතරින් එන්න එක. මැදින් තැනක් තියෙනවා කියලා දැන් මම මේ එතන නගින්නේ. මේ තියෙන්නේ ඔය හරිය ඔය පරය තියෙන්නේ. ඒක ලොකුවට ඉන ගාවට නෙමෙයි දණහිස ගාවට වගේ ඔය හරිය වතුර තිබුණේ. ඕනෙන් දැන් ටිකක් ඉස්සරහට යනකොට චුටි වතුර මට්ටම වැඩි වුණා. ඇත්තටම මටත් බය හිතුණා මුලින් පොඩ උරහිස ගාවට වගේ වතුර එනකොට. මේ ඊට පස්සේ ආයිම චුට්ටක් ඉස්සරහට යද්දි මේ පාරය තිබුණා. ඉතින් ඒක නිසා එතනට ගියාම මේ එතනින් උඩට වතුර මට්ටම අඩුයි. ඉතින් බලන්නකෝ වීඩියෝ එකේ දිගටම කොහොමද මම එතන හොයාගත්තේ කියලා. මොකද අර මම නාන්න ලෑස්ති වෙලා හිටියෙත් නැහැ. අනිත් එක මේ ෆෝන් එක අතේ තිබුණානේ ඉතින්. පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියේ පාට මොකද්ද කරන්නේ කියලා. ඔන්න ඔය හරිය දැන් ඔය පාරේ තියෙන මම හොඳටම බැහැලා ඉන්නේ ගැඹුරට. ඔය සැරිය විතර කොරලයක් තියෙන්නේ. පරිස්සමින් යන්න ඕන තියෙන්නේ පාරේ. මේ ඔක ටිකක් එතන නැග ගන්න ඕන. මොකද අර ටිකක් උස ප්‍රමාණය වැඩිනේ. ඔන්න අපිට දෙන්න කියන්නේ. ඊට පස්සේ එතනින් දිගටම තියෙන්නේ පාරේ. ඒ හරිය ටිකක් අර මේ වැලි තියෙනවා මඩ වගේ ගතියක් ඔය. මේ අපිට දෙන්න කියන්නේ. තව ඉස්සරහට යනකොට තමයි අර උඩට මතු පිටට එන එක හැටි කොරල් පාරේ අහුවෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. මිනිස්සු ජීවිතේ කතාවක් හරි ඇස් දෙකෙන් දැක ගන්න ඕන අත්දැකීමක්. කොළ පාටට ඒ කියන්නේ මුහුදු ශාක වැවිලා තියෙනවා. ඊට පස්සේ මුහුදු ඉකිරි ඉන්නවා. ලස්සන අර බෙල්ලෝ ಜಾති බෙල්ලෝද මන්දාර මේ අඟුළු බෙල්ලෝ වගේ මම දන්නේ නැත්නම් හරි වචනේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් ඉන්නවා. ඉතින් ඒ වගේ ලස්සන අත්දැකීමක් ඒක. මුලින් නොගිහින් හිටියත් පස්සේ ගියපු එක ගැන මම සතුටු වුණා. ඉතින් බලන්නකෝ වීඩියෝ එකේ දිගටම කොහොමද තියෙන්නේ කියලා.
ඔය කැම්ම කොන් කළා නෑනේ. නෑ. හරි කකුල තියලා තියෙනවා. මෙන්න මේ ටයිප් එක බලනකොට ලස්සන එකයි. ඔව් මේ. ඒකයි මේ ටිකයි මේ ටික ජෙලි වගේ. ඔක ජෙලි වගේ. ඔක ජෙලි එකක් තමයි තියෙන්නේ. විතර දන්නේ නැහැ. ඒ සුදු පාටක් තියෙනවා. ඔන්න ඔහොම ඉතින් මගේ සංගය ටික මට එයාලට දකින්න ලැබිච්ච ඒවා ගොඩාක් පෙන්නවා. මුහුදු ඉකිරියක් මං අතට අරගෙන නෑ. ෆයිව් ස්ටාර් වල වෙනවා. ඒව ගන්න ෆයිව් ස්ටාර් වලම. අම්මට සිල්. ඕවා මං හිතන්නේ සාමාන්‍ය තහනක් නැද්ද? මම දන්නේ නැහැ. ඒ කියන්නේ අල්ලන්න තහනක් නැද්ද? එහෙම පොළ එන්නේ නැද්ද? එයාලට නම් අල්ලන්න. පොළ එන්නේ නැහනේ. ඒකට හේතුව තමයි මුහුදු ඉකිරියේ කටු කැඩෙනවා. කැඩිලා දැන් අපි ඇල්ලුවොත් හරි අපි අතින් පෑගුණොත් හරි ඒවා අර ඇඟේ හැම ඇතුල් වෙලා විස වෙන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන් ස්පිතාලේ ගිහිල්ලා තමයි කටු අයින් කරගන්න වෙන්නේ. ඒ නිසා ඇත්තටම ගොඩක් පරිස්සමින් කරන්න ඕන. මම උඩට නැග්ගේ නෑ. මම පරේ ඔය ඉකිරි ඉන්න හරියට අටු හතරක් ගිහලා විශ්පිතා. හැබැයි වැඩේ කියන්නේ මේ වීඩියෝ කරගත්ත මට මේ වෙච්ච හැටියෙන් මේ මිනිස්සු විතර කට්ට දින්තර පොඩ්ඩක් කාරලා කන උණුයි මේ වරා කිරි ගෑවා. ඒ බරක පුතා ගෙදරත් ගියා කොපයි. කට්ටියක ගෙදර ආයෙමයි. ගෙදර තමයි තරුපෙන්නේ නේ. නෑ ඊට පැසවනකම් හිටියේ නේද? පැත්තෙන් වදින කල්පාරවල කරේ වැදිලා වල බින්දෙනවා. කපලා ඉන්න. තටාකයක් වගේ කපලා ඉන්න කරා වැඩි. පරේ නැතුල. එදලා ගත්තා බලන්න. ඔය තියෙන්නේ මොකද ડોක්ටර් වත් අතුරුන අපේ නැන්ද තමයි හිටියේ දාමත් යාත් ගෙදර ගියේ. ඒකට තමයි රෙදෙන ඊට දෙන්නේ නෑනේ. උපුරනවා. ඇත්තටම මට හිතෙච්ච දේ තමයි මගේ රට මෙච්චර අපි නොදන්න කස්සර කොච්චර තියෙනවද? මේ ඕකේ තියෙන හරි විවිධාකාර ලස්සනයි. ජලජ ශාක තියෙනවා. ඒ වගේම අසෙන් නාලක් ඉවරයි. ඇතුලේ ඉකිරි ඉන්නවා. නිකන් ඒව හරියට අර කවුද ආරි ගාඩන් එක දැන් සාමාන්‍යයෙන් ගෙවත් එක තියෙනනේ අර එක ලස්සන ගස් හදපු හොඳට අර නඩත්තු කරන ගෙවත් මේවා කඩන මිනිස්සුත් ඉන්නවා නේද? මේජ් කරන දැන් හැබැයි දැන් නම් අඩු ඇති ඒවා නේද? මේවා කඩලා විනාශ කරන සෙට් එකක් ඇති නේ. නෑ මේ දැන් විනාශ කරන්නේ. ඒ ඉස්සර තමයි මුණු කල් වලට කැඩුනේ මේවා. සක්කුණත් ඒක දිහා බලාගෙන උතන ඇත්තටම ඉස්සර මුණු තරම් කොරල් පාර දැන් ඒක දහලම් කරන්නේ. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි එතන. ඔක තැන ඒ අරක තමයි ඔය ලස්සනම. අර පැත්තේ මේ මුහුදු ඒ රංචු එතන ඉකිරි යන්නේ එයාලා ගොඩක් එක දිගට පරයස්සේ හිටියා. ඒ වගේම අර මුහුදු බෙල්ලෝ එක හැඩ බෙල්ලෝ මේ එයාලත් ඉන්නවා තැනින් තැන චූටි අය. හරිම ලස්සනයි ඒක. ඊට පස්සේ මේ කොළ කියන්නේ මේ මුහුදු ශාක අස්සේ ඉන්නවා සත්තු. ඒ කියන්නේ මාළු. ඒ කියන්නේ මම ඇත්තටම මම පළවෙනි වතාවට තමයි දැක්කේ මාළුන්ගේ ලස්සන පාට මාළුවේ බලන්න ඉකිරි තියෙන විදිය තමයි ඒ. මෙහෙම නිකන් තනින් තැන ඔය පේන්නේ කළු පාට මුහුදු ඉකිරි තමයි ඒ තියෙන්නේ තනින් තැන ඔය කළු පාටට නිකන් ගස් වගේ මාරම ලස්සනයි. එහෙම බලද්දි අර එක දිගට ගොඩාක් පේනකොට ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඔහොම ඔය අපි හිටපු හරිය ඉඳන් වම් පැත්තට මේ දකුණු අත පැත්තට යනකොට ගලකුත් එක්කම තමයි පරය හැදිලා තියෙන්නේ. ඇත්තට මේ හරිය මාරම ලස්සනයි. හැබැයි ඒ හරිය ඔය දීවර කටයුතු කරන අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් දැල් එහෙම දාලා තිබුණා. ඒක නිසා ඒ හරියට යන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඊට අමතරව ඉතින් ඔන්න ඔහොම තමයි ඒක ලස්සනට පෙනුනේ. ඇත්තට මේ වගේ අත්දැකීමක් විඳ ගන්න ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා බලන්න එන්න කියලා. හැබැයි ඉතින් මේවා ආරක්ෂා කරන්න ඕන, මේවා විනාශ කරන්න නැතුව. ඇත්තට මෙතන ගොඩක් කට්ටිය නානවා. අද මේ අපි ගියපු වෙලාවේ කට්ටිය හිටියේ නැහැ. ඒ නිසා තමයි අපිට ඔය හරි පොඩ්ඩක් නැගලා බලන්න පුළුවන් උනේ. මේ හරිම ලස්සනයි. ඉතින් තව අර නිල් පාට ලස්සන මාළු හිටියේ. උන් චූටි උන් රංචු පිටින් ඉන්නවා ඒක අස්සේ. ඊට පස්සේ තව රතු පාට උන් හිටියා. මම උන් අඳුරන්නේ ඒ කියන්නේ එහෙම මාළුවෙක් මේ මොනම ගෙද එහෙම කියලා කියන්නේ ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි මේ සත්තුත් ඉතින් අපි බැලුවා. ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක් මගේ ජීවිතේ මං අත්දැකපු. ඔන්න ඔහොම තමයි ඉතින් තියෙන්නේ. අර ඇතින් පේන්නේ බේරුවල ප්‍රදීපාගාරය. මේ මුහුද මේ පැත්තෙන් ආයෝ අපි යන්න ලෑස්ති වෙන්නේ. ඒ ඔයාවත් වීඩියෝ උනා කරන්න දෙයක් නැහැ.
මේ හරියට මේ මුහුදු කටයුතු කරනවා කට්ටිය. ඒ නිසා අර මුහුදු යන බෝට්ටුත් තියෙන අමතර ටූරිසම් බෝට්ටුත් තියෙනවා. මම හිතන්නේ ටූරිසම් බෝට්ටු නම් තියෙන මේ පරය බලන්න වෙන්න ඕන. එහෙම වෙන්න ඕන කියලා හිතනවා. තව මේ එදා ඇවිල්ලා හිටියා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වගේක්. අම්මා පට්ට ලස්සනයි හොඳේ. ඒගොල්ලෝ අපිට එහයි අපි දන්නේ ඒකේ ගල උඩට නගිත හැකි. මේ එයාලට යන්නත් එයාලව ගෙනිහින් තියෙන බෝට්ටු. මම ඔයාලට එවන්න ෂෝට් එක. බෝට්ටු වෙනවා. මගේ වීඩියෝ එක එවන්න ලැජ්ජයි. ඒක දන්න මිනිස්සුන්ට බලන්න නැතු නොදන්න මිනිස්සු බැලුවම හරි. බලාගෙන හරි හරි හරි. මම අඩිය තියලා බැලුවේ මුලටම. හරි හරි හරි. ඔය මේ මනුස්සය වැටෙන්නත් ගියා. ඒ කියන්නේ ටිකක් මං කර එකපාරට ගොඩක් වතුර පාරක් හරි හරි. වතුර ගැඹුරු හරි හරි. ඔය හරියේ ගල් පාරේ තියෙන ඊට පස්සේ ටිකක් ගැඹුරුයි. ඊට පස්සේ ආයෙම ගොඩ වෙලා යන්න පුළුවන්. ගොඩ වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි මගේ ඒ අත්දැකීම. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ වගේ අත්දැකීමක් විඳගන්න බලන්න ඉන්න. හැබැයි පරිස්සම් කරන්න. අනාගතේ ඉන්න කට්ටියටත් බලන්න. ඇත්තටම ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් මම ඔය මරුනේ එකක් ඕනේ. අපි තාත්තලගේ අපි මොකද අර වෙනම එක්ස්පීරියන්ස් ගන්න කියලා ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම මුහුදේ ගොඩ බිම අපි ෆ්ලයිට් එකක් කරමු ඔක්කොලා ගිහිල්ලා. එහෙම ගලකුත් තියෙනවා. මේ හරි දැන් ගොඩයි. කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තව වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට මගේ channel එකත් එක්ක එකතු වුණාම. ඉතින් ඔන්න ඔහම තමයි අද විස්තරේ. ඇත්තම ගොඩක් මේ අපි අද වෙන ප්‍රොජෙක්ට් එකක් කරලා තමයි මෙතෙන්ට ගියේ. අපි යවත කළුවමුදර බීච් එක අද සුද්ධ කරන්න ගියා අපේ ක්ලබ් එකෙන්. ඒක කරලා තමයි අපි මේ පැත්තට ආවේ නාන්න. හොඳයි පරේ තියෙන්නේ. අද යන්න බෑනේ කොහමද? අද යන්න බෑ කොහමද? ඉතින් ඔන්න ඔහම තමයි අද වීඩියෝ එකේ අවසානය එන්නේ. එහෙනම් ගිහින් එන්න. ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු.